හැමෝටම සුබ දවසක්. ඔන්න අදත් ඔයාලට මම ඇන්තෝරියම් මල් සහිත පැකේජ් එකක් අරගෙන ආවා. ඉතින් බලන්න ඔයාලට මේ පැකේජ් එක හොඳයිද කියලා. හොඳයි නම් ඉක්මනින්ම මට WhatsApp එකට මැසේජ් එකක් දාලා මේ පැකේජ් එක ඔයාගේ කරගන්න. ඉතින් එහෙනම් අද බලමු අපි මේ පැල පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. ඇන්තෝරියම් වෙළඳපොළ ව්‍යාපාරයේ ඉතින් ඉහළ මිලක් තියෙන ජගුව ග්‍රීන්. ඔන්න ඉතින් ලස්සන මලක් එක්ක ගහක් තියෙනවා ඔයාට. ඉතින් බලන්න හරිම ලස්සනයි. ගොඩක් අය හොයන, ගොඩක් අය ඉල්ලන, ඒ වගේම මිලින් වැඩි වර්ගයක් තමයි ජගුව ග්‍රීන් කියලා කියන්නේ. ඊළඟට මේ තියෙන්නේ සුදු පාට ෂෙරා වයිට් මල් එක්ක ගස් දෙකක්. ඉතින් හරිම ලස්සන පැහැයක් තමයි මේකෙත් තියෙන්නේ. හරිම ලස්සනයි. සුදු පාටින් ඔන්න යායක් හදාගන්න ඔයාට පුළුවන්. ඊළඟට ඔයා මේ දකින්නේ මෙන්න මේකේ නම් මම නම දන්නේ නැහැ. බැංකොක් මලයි පිපීම දාසන්න කැකුලක් එක්ක තිබ්බ ගහක් තමයි ඔයාගේ කලින් දැක්කේ. ඉතින් ඊළඟට තියෙනවා මිලියන් රෙඩ් පුංචි මලක් එක්ක පොඩි පැලයක්. ඉතින් ওই විදිහට තමයි අද පැල පැකේජ් එක තියෙන්නේ. ඉතින් ඔයාට මේ ඔක්කොම ගස් ටික මලුත් එක්ක තමයි මම දෙන්නේ. ඔන්න ජගුව ග්‍රීන් මලක් එක්ක ෂෙරා වයිට් මලක් එක්ක ගස් දෙකක් තියෙනවා ෂෙරා වයිට් වලින්. ඉතින් හරි නිරෝගී ලොකු ගස් දෙකක් තමයි ෂෙරා වයිට් එකත්. ඊළඟට මිලියන් රෙඩ් මලක් එක්ක පැලයක් තියෙනවා. තව තියෙනවා නම දන්නේ නැති බැංකොක් මල් දෙකක් එක්ක ගහක්. ඉතින් මේ ඔක්කොම පැල පහක් තියෙනවා. ඔයා මේ දකින්නේ ෂෙරා වයිට්. ඉතින් බලන්න හොඳ මුල් ටිකක් එක්ක ලොකු ගහක් තමයි මේ තියෙන්නේ. මලයි කැකුලකුත් ඔන්න තියෙනවා යටි මතු වෙලා. ඉතින් ෂෙරා වයිට් කියන්නේ සුදු පැහැයෙන් පිපෙන මලක්. හරිම ලස්සනයි. කෙමියේ කහ පාට සුදු පාට. ගොඩක් අය හරි කැමති. ඉතින් මේකෙන් ගස් 10ක් වත්ත වගේ තවානේ හදා ගන්නවා නම් ඔයාගේ තවානේ ගොඩක් ලස්සන කරනවා මල් පිපුණාම. ඔන්න ඉතින් ඔයාට පේනවා ඇති ගොඩක් ලොකු ගහක් තමයි තියෙන්නේ. බලන්න කොළ ටික එහෙම හරිම ලස්සනයි. පඳුරක් වගේ තමයි දැනට මේක පේන්නේ. ඉතින් ෂෙරා වයිට් ගස් දෙකම මේ වගේ තමයි. හරි නිරෝගී, හරි ලස්සනයි. ඉතින් මගේ තවානේ තියෙන සුදු පැහැයෙන් තියෙන ලස්සන මලක් තමයි මේ ෂෙරා වයිට් කියන්නේ. ඔන්න ඊළඟට හැමෝම හොයන, හැමෝම ළඟ නැති, හැමෝම එකතු කරන්න ආසාවෙන් ඉන්න ජගුව ග්‍රීන්. ඔන්න ඉතින් මෙයත් මගේ තවානේ පිපුණ ලස්සන හැඩකාරියෙක්. ඔන්න බලන්නකෝ මේ මලේ පැහැය. මලේ අග ලස්සන රතු පැහැයක් වෙලා මලේ මැදත් ලා රතු පාටින්, කෙමියත් රතු පාටින්. හරි ලස්සන මලක් තමයි ජගුව ග්‍රීන් කියන්නේ. මෙන්න මේකේ තමයි මම නම දන්නේ නැහැ කිව්වේ. මේකේ ඔන්න මලයි කැකුලයි ඒකත් ලොකු ගහක්. ඉතින් ඒකත් හරිම ලස්සනයි. මම මේකේ නම දන්නේ නැහැ. ඊළඟට ඔන්න තියෙනවා මිලියන් ෆ්ලවර් එකේ යාළුවෙක් මිලියන් රෙඩ්. ඉතින් මෙයාගේ ගහ ගොඩක් උස යන්නේ ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. මේක ඉක්මනින් පැල දානවා, පඳුරු දාලා හැදෙන වර්ගයක් මිලියන් රෙඩ් කියන්නේ. ඒ වගේම ජගුව ග්‍රීන් කියන්නේ පැල ගොඩක් හැදෙන වර්ගයක්. පැල බෝ කරගන්න හරි ලේසි. ෂෙරා වයිට් එකත් එහෙමයි. ඉතින් ඔය විදිහට මේ පැල පැකේජ් එකේ ඔක්කොම පැල පහක් තියෙනවා. මේ පැකේජ් එක ඔයාට මම දෙනවා රුපියල් 4000ක් වගේ මුදලකට. ඉතින් ඔයා දන්නවා ජගුව ග්‍රීන් කියන්නේ රුපියල් 2000ක් වගේ මුදලකට අලෙවි වෙන වර්ගයක්. ඉතින් මිල අධික වර්ගයක් තමයි ජගුව ග්‍රීන්. ෂෙරා වයිට් එකත් එහෙමයි. හරිම ලස්සන සුදු පාට දුර්ලභ වර්ගයක්. ඉතින් ඒක නිසා ඔයාට මේක කිසිසේත්ම පාඩු වෙන්නේ නැහැ. රුපියල් 4000ක් වගේ මුදලකට. ඉතින් අරගෙන ඔයාගේ තවාන ලස්සන කරගන්න. ඇත්තරම ජගුව ග්‍රීන් කියන්නේ පැල එක පැලෙන් පැල දෙකක්වත් අඩුම තරමේ එනවා. මේ ගහ කට් කරාම ඔයාට ඊට වැඩිය පැල 4ක් 5ක් වගේ බෝ කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ පැල පැකේජ් එකම රුපියල් 4000ක් වෙනවා. ඔයා කැමති නම් පැකේජ් එකට මට ඉක්මනින්ම මැසේජ් එකක් දාලා පැල ටික වෙන් කරගන්න. මුලින්ම මුදල් තැන්පත් කරන කෙනාට තමයි මම මේක දෙන්නේ. ඉතින් එහෙනම් අදම දැම්ම ඔයා මේක බලලා මට මැසේජ් එකක් දාන්න ඉක්මනින්ම. මොකද දාන පැල පැකේජ් ගොඩක් අය ඉක්මනින් ඕඩර් කරන නිසා. ඉතින් අදට නවතින සුබ දවසක්.